ඔයාලට කොහොමද? මං ඉතින් හැමදාම AI වලින් වීඩියෝ හදලා දාන්නේ. ඉතින් මට හිතුණා මම වීඩියෝ කළා වීඩියෝ ටිකක් දාන්න. ඔයාලත් එක්ක බෙදා ගන්න. මේ ඉතින් මම දැනට ඉන්නේ ඩුබායි වල. ඉතින් මට නිතරම වීඩියෝ කරන්න වෙලාවක් නැහැ. වීඩියෝ හදන්න වෙලාවකුත් නැහැ. ඒ නිසා තමයි ගොඩක් වෙලාවට මම AI වලින් හදලා දාන්නේ. ඉතින් මට හිතුණා ඔයාලත් එක්ක බෙදා ගන්න මේ මගේ පළවෙනි කතා කරලා මම දාන පළවෙනි වීඩියෝ එක. ඉතින් පොඩි වැරදි ඇති. ඉතින් මට හරියට තාම වොයිස් කරගන්නත් බැහැ. ඉතින් මේ සෙනසුරාදා රෑ මම ගියා මූවි එකක් බලන්න. ඉතින් මෙහි එක වර්ගයේ මූවි තියෙනවා. මේක මේ අලුතෙන් ආපු මලයාලම් මූවි එකක්. ඉතින් ඒක බලන්න ගියා. මොකද ඉරිදා නිවාඩු නිසා සෙනසුරාදා රෑ තමයි දාගත්තේ යන්න. මොකද මෙහි ගොඩාක්ම ඉරිදා තමයි නිවාඩු තියෙන්නේ. ඉතින් සෙනසුරාදා රෑ මම මේක බලන්න ගියා ඉරිදා නිවාඩු නිසා. ඉතින් බලන්නකෝ ඔයාලටත් මම පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් ගත්තා පෙන්නන්න. ඉතින් මේක මගේ පළවෙනි වීඩියෝ එක. ඉතින් පොඩි වැරදි ඇති ගණන් ගන්න එපා. මොකද වොයිස් කරනකොටත් පොඩි දේවල් ඇති. ඔයාලා ගණන් ගන්න එපා. ඉදිරියට ඉතින් මම බලනවා තව වැඩි දියුණු කරගෙන මේක දිගටම කරන්න. AI වීඩියෝ වලට අමතරව පොඩි වීඩියෝ ක්ලිප් ටිකක් එකතු කරලා ඉතින් තමයි මේක හදන්නෙත්. මේක දවසින් ගත්තේව නෙමෙයි. දැන් ඉතින් මේ සෙනසුරාදා දැන් ඉතින් මම මේ මූවි එක බලන්න ගිය වෙලාවේ මට නිකමට හිතුණා ඔයාලත් එක්ක මෙහි මගේ අත්දැකීම් බෙදා ගන්න ඕනේ කියලා. එහෙනම් අපි බලමු මම කොහොමද ගියේ කියලා මූවි එක බලන්න. ඔය තාම මූවි එක පටන් අරන් නැහැ. ඉතින් මම බලන් ඉන්නවා පොඩි වටයක් දාලා. මෙන්න මේ මූවි එක තමයි මම බලන්න ගියේ. හැබැයි මේ මූවි එක හොඳයි. ඒ වුණාට මුල ටික බෝරින් කිසිම නැහැ. ඉතින් අපිට බලනකොට තේරෙනවනේ. ඉතින් ඊට පස්සේ නම් ටිකක් හොඳයි. අනේ මන්ද ඉතින් බැලුවා ගියේ හින්දා බැලුවා අපරාධේ. හරි ඉතින් මේ මූවි එක බලලා යන ගමන් ඉතින් මේ හරියට නයිට් මාකට් තියෙනවා. දැන් නම් ඉවරයි. මේ මාසේ මං හිතන්නේ ඉවරයි. මොකද දැන් රස්නේ කාලේ පටන් ගන්නවනේ. මේ ඉතින් නයිට් මාකට් එකේ විකුණන් ඉන්නයි තමයි. ඒගොල්ලන් ඉතින් මම බලන්න යනවා නිතරම නයිට් මාකට් එකට ගියොත් මෙයාලා ඉතින් මම බලන්න යනවා. ඔය ඉන්නේ. වව් ගොඩාක් සත්තු ඉන්න හැම නයිට් මාකට් එකක වගේම ඉන්නවා. එක සත්තු ಜಾති. කුරුල්ලෝ හාවෝ ලේනුත් ඉන්නවා. ඉතින් මම එතන නතර වෙලා ගොඩාක් වෙලා ඉතින් යාලා දිහා බලාගෙන ඉන්නවා. ඉතින් කන්න දීලා පව්. මෙහි ඉතින් ඒව සාමාන්‍යයි. ඉතින් මිනිස්සු ගන්නවනේ. ඔය ඉතින් මාළු. මේ වෙන නයිට් මාකට් එකක්. මේ සඳුදා ගත්ත වීඩියෝ ක්ලිප් ටිකක්. මොකද මේ එක දවසෙන් ගන්නව නෙමෙයි ටික එකතු කරලා තමයි. ඉතින් මේ වෙන නයිට් මාකට් එකක්. ඒකත් මේකෙත් මේකනම් ගොඩක්ම සත්තු නැහැ. ඉවර වෙලා මං හිතන්නේ මේ මාසෙන් නයිට් මාකට් ඉවර හින්දා මං හිතන්නේ සත්තු දැන් වැඩි ගේන්නේ නැද්ද අනේ මන්දා. මට සුපර් මාකට් එකකින් බඩුවක ගන්න යන්න තිබුණා. ඒ යන ගමන් තමයි මේ නයිට් මාකට් එක හම්බුනේ. ඉතින් මෙහි ඉතින් එක සුපර් මාකට් තියෙනවා. බඩු ගණන් ඒව තියෙනවා. වැඩි අඩු ඒව තියෙනවා. ඉතින් දැන් මෙහි ඉතින් ඩුබායි වල තත්ත්වෙත් අනුව දැන් පොඩ්ඩක් බඩු ගණන් ගිහිල්ලා තියෙනවා. දැන් මේ මෝල් එකේ තමයි සුපර් මාකට් එක තියෙන්නේ. මෙහි තියෙනවා නෙස්ටෝ කියලා එකක්. ඉතින් ඒකේ ලෝලු ಜಾති ඒව ටිකක් මිල නම් ඉතින් ටිකක් වැඩි. ඒ වුණාට හොඳ ලෝලු තියෙනවා. ඉතින් ඒ නිසා ගොඩ දුරට මම එකට තමයි යන්නේ. ඔය දැන් ඒකේ නෙස්ටෝ එකේ ඔය තියෙන කැම ಜಾතිගලු කැම ಜಾති ගොඩාරියක් තියෙන එක
ජාති චිකන් හදර තියෙන එක විදිහට බිරියානි රයිඩ් රයිස් ඔයගේ ඉතින් එක ඒවා තියෙනවා ඉතින් මං ගියාම ඉතින් මොන හරි ඉතින් පොඩි දෙයක් අරගෙන එනවා මං ඉතින් වැඩියෙන්ම කන්න කැමති වෙන්නේ කහ පාටට තියෙන රසමලයි එක තමයි ඉතින් ඊට පස්සේ ගියා එළවලු ගන්න එළවලු නම් ඉතින් චුට්ටක් ගන්න වැඩි වෙලා තියෙනවා කලින්ට වැඩි ඒත් ඉතින් අත්‍යවශ්‍යම දේවල් ටිකක් ගත්තා බලන්න කොයි කැරට් වල ලස්සන නේද ඔයාලා මේ වීඩියෝ එක බලලා කියන්නකෝ ඉතින් හොඳ නරක ඔයාලගේ ප්‍රතිචාර අනුව තමයි මං ආයි මේ වගේ වීඩියෝ ගේනවද කියලා කල්පනා කරන්නේ නැත්තම් ඉතින් ඒ අය වලින්ම තමයි ඉතින් හදන්නේ මේ මොකද ඒක මට ලේසි වොයිස් එකක් ගන්න පුළුවන් ඉතින් මම වොයිස් කරලා මේ වීඩියෝ කරලා දානකොට ටිකක් ඉතින් කාලය යනවා ඒකයි බලමුකෝ ඔයාලගේ අදහස් කොහොමද කියලා ඊට පස්සේ බෝංචි ගන්න ගියා බෝංචි ඉතින් ඔයගේ තමයි චුටි ඒවා ලපටි බෝංචි නෑ අද ඉතින් එච්චරම ලපටි නැහැ ලපටි බෝංචි නම් හරිම රසයි තෝල්ල ගන්නවා ඊට පස්සේ ගෝවා එකක් ගන්න ගියා ගෝවා කලින් ගෙන අපි මේ චුට්ටක් තිබුණා ඒත් ඉතින් මම ගෝ කැල ගත්තා මොකද ආයිත් ඉතින් දැන් මේ වෙන්නේ නැති හින්දා සුපර් මාකට් එකට ඒ හින්දා මේව අරන් ගිහලා තියාගන්න ඉතින් ගොඩක් එළවලු ಜಾති අරන් ගිහලා තියාගන්න බෑ සවුත් වෙනවනේ ඒ හින්දා අවශ්‍ය දේවල් විතරක් අරගන්න. හරි ඊට පස්සේ මම ගියේ කොළ වර්ග තියෙන තැනට. ඉතින් මේකේ අනිත් සුපර් මාකට් වලට වැඩිය මම දැක්ක එක දෙයක් තමයි කොළ ටිකක් හොඳයි. සමහරක් සුපර් මාකට් වල කොළ සවුත් වෙලා පොඩි වෙලා වේලිලා වගේ හරි නැහැ. මේකේ හැබැයි ඒක හොඳක් තියෙනවා ඒ සාමාන්‍ය ෆ්‍රෙෂ් ගතියින් ගන්න පුළුවන් කොළ ಜಾති. මං ඉතින් වැඩි කොළ ගත්තේ නැහැ මොකද ගොඩක් ඒවා අරන් ගිහලා සමහර වෙලාවට ඉදිරිය යනවා හදන්න වෙලාවක් නැහැ. ඉතින් මම ගත්ත කංකුම් බලන්න කංකුම් වල චූටි අපේ ලංකාවේ අලි කොළ නැහැ චූටි. ඉතින් කංකුම් ගත්තා වැඩි ගත්තේ නැහැ මිටි දෙකක් ගත්තා මොකද ගොඩක් ඉතින් ඕනේ නැහැ ඉතින් මට විතරයි හින්දා ඊට පස්සේ මම ගියේ ලුණු කොළ ගන්න ලුණු කොළ කහ වෙලා තිබුණේ වුණා ඉතින් එච්චරම නැහැ ඉතින් යට මේ තියලා මම ඉතින් තෝරලා ගත්ත හොඳ දෙකක් මේ වැඩි ගත්තේ නැහැ ඉතින් මේ මොකද ලුණු කොළේම සවුත් වෙනවනේ ඉක්මනට සතිය උඩින් මම හිතන්නේ සති දෙකක් වගේ තියාගන්න පුළුවන් සමහරවිට මට අමතක වෙලාවක් නැතුව හදන්න සමහරවිට මේ විසික් කරනවා සවුත් වෙලා ඊට පස්සේ මම ගියා මෙන්න මේ තව කොළ జాතියක් ගන්න. ඒකේ නම මම දන්නේ මේ වෙබයි ඉතින් මේ මට ළඟ ලංකාවේ කඩයක් නැහැ ගන්න. ඉතින් මම මේ වලින් කොළ වගේ අරන් ගිහලා මැල්ලුම් හදාගෙන කනවා. ඒත් ඉතින් අර ගොටු කොළ මුකුණ යන අපි කන වගේ රසෙ නෑ. ඉතින් මේක ඉතින් හොඳයි අවුලක් නෑ. මොකද නම නම් දන්නේ නැහැ හැබැයි හොඳයි. මම ඒකෙන් මිටි දෙකක් ගත්තා මැල්ලුමක් හදන්න කියලා. සමහර කම මේකෙන් සම්බුලත් හදන් කනවලු මම නම් ඉතින් තාම කාලා නැහැ බලන්න ඕනේ කන්න. රතු තම්පලා තියෙනවා මේ ඉතින් මම තම්පලා නම් වෙඩි ගන්න කැමති නේ ඉඳ ගත්තේ නේ. ඊට පස්සේ ඉතින් මම යනවා හොඳට බලන්න කොර පොල් වල හැටි. පොල් වල හිච්චි ඉතින් වේලිලා හොඳටම ඉතින් මං ඊට පස්සේ ගියා මට මේ කරපිංච ගන්න කරපිංච ඉතින් පොඩි පැකට් වලට දාලා ඉතින් තියෙන්නේ ලංකාවේ නම් ඉතින් අපි ගහගාවට ගිහිල්ලා කරපිංච ඉත්තක් කඩාගෙන ඇවිල්ලා දානවා ඉතින් මෙහෙම ඉතින් නෑනේ මේ ඒවෙත් ඉතින් හොඳ ඒවා තියෙනවා නරක ඒවා තියෙනවා මං ඉතින් ඔය තෝරලා හොඳ එකක් බලලා ගත්තා ඔය තෝරලා ගත්තා ඊට පස්සේ පොල් ගත්තා මේ ඉතින් පොල් ගාපුවනේ තියෙන්නේ මේ අර වගේ ඉතින් විලිච්ච යෝග ගයින් ඉතින් වැඩි හිරමනේ වුණා ඕවා තමයි ඉතින් ගොඩක් අය පාවිච්චි කරන්නේ හැබැයි ඉතින් මේ නෙස්ට් එකේ කොකනට්
මේ අලි කැලි තියෙන්නේ හර වගේ ඉන්නට ගාලනේ අලි පොල් කැලි. පස්සේ මම ගියා මට ආසාවක් තිතුණා ආප්ප හදන්න ඕනි කියලා. ඉතින් ආප්ප මිශ්‍රණය ගන්න බලන්න තමයි දැන් මම ඔය උතන බලන්නේ. එක එක ඒවා තියෙනවා. ඉතින් ඉතිලි හදනේ දෝස් හදනේවා චපාති පරෝටා ඔය තමයි තියෙන්නේ. මම ඊට පස්සේ ගත්තා ඉන්දියාප්ප. ඉන්දියාප්ප අපිට තියෙන ස්ටීම් කරගන්න විතරයි ඔක්කොම කරලා තියෙන්නේ. එක පැකට් ටික 10ක් විතර තියෙනවා. ඊට පස්සේ මම ආප්ප මිශ්‍රණයකුත් ගත්තා බලන්න හදලා කොහොම වෙයිද දන්නේ නැහැ. ඉතින් පළවෙනි පාර මේ හදන්න යන්නේ try කරන්න මම දැක්ක එක්කෙනෙක් හදනවා වීඩියෝ එකේ මේ වගේ වලින්. ඒ නිසා මට හිතුණා හදලා බලන්න කියලා. මොකද මෙහි ඉන්දියන් කඩවල තියෙන ආප්ප ඒ වුණාට එච්චරම මේ ලංකාවේ තරම් ක්‍රිස්පි ගතියක් නැහැ. ඒව නිකන් වේදිච්ච ආප්ප වගේ හරිනේ. මම ආසනේ. බලමුකෝ හදලා. ඊට පස්සේ ඉතින් මම ඔය යනවා පොඩ්ඩක් ඇවිදින්න. එන්නකින් තව පොඩි බඩු වගේ ගත්තා. කිරි ගත්තා, විතරත් ගත්තා. ඉතින් පොඩි වටේකුත් ඇවිදලා මේ එහෙමම කාමරෙට ගියා. ඕගොල්ලොත් බලන්නකෝ මේ මොනවද මේකේ තියෙන්නේ කියලා. ගොඩක්ම ඔප්පර දාපුවා තියෙන. ඔප්පර ගොඩදී ලොකු ඔප්පර එකක් නැහැ. ඒ වුණාට තියෙන හොඳේ බලන්න දේවල් තියෙන හැමදේම එකම තැන තියෙනවා. එහෙනම් අදට මම වීඩියෝ ඉවර කරන්න. ඔයාලගේ අදහස් අනුව තමයි ආයිත් මම මේ වීඩියෝ එක ගේනවද කියලා තීරණය කරන්නේ. මොකද මම වොයිස් කරන්න හරියට දන්නේ නැහැ. මේකත් ඉතින් හරි නැතුව ඇති. ඔයාලා කියන්නකෝ. හරි එහෙනම් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි මගේ වීඩියෝ බලනවට. දිගටම ඉතින් මගේ channel එකත් එක්ක ඉන්න මාව subscribe කරන්න. බලමු අලුත් දේවල් මම ඔයාලත් එක්ක බෙදා ගන්න හිතන් ඉන්නවා. මට වෙලාව තියෙන හැටියට. හරි එහෙනම් ගොඩාක් ස්තුතියි මම එන යන්නම්. ආයිත් එන්නම්. bye. කරන්න එපා. ලබන සතියේ අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.